කතා කරන්න දැන් එන කලින් නම් බැලුවා. කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු වැඩි වෙන දැන් ලංකාවේ කෙල්ලොම බඳින්නේ කෙල්ලොම වලද. ලංකාවේ කොල්ලෝ නැහැ නේ බලන් ගියාම. ඔක්කොම නිකන් ගෑන් ළමයි වගේ නටනවානේ. ඒවට කෙල්ලොත් සපෝට් කරනවා. අන්තිමට කෙල්ලෝ ටික බඳින්නේ මමද? මං අහන්නේ ඇයි? හරි. මට වැඩක් නැහැ අතරම ඉතින් මම ෂේට්. ඔයගලන්ට පුළුවන් ඊට පස්සේ ගියා මේක අපේ පෞද්ගලික කැමැත්ත අපේ ජීවිතේ love is love. ඉතින් love is love නම් ඉතින් what is what කියලා මොහොතේ වතුර බොනවනේ කියලා ලුණුත් පිටින්. එහෙම කරන්නේ නැහනේ. අපිට තේරුම් ගන්න ඉතින් මේ ලෝකේ ජෙන්ඩර්ස් දෙකක් මුලින්ම තිබ්බේ මොකටද කියලා. අන්දන්න අය මේකට ඔයගොල්ලෝ සපෝට් කරන්න අය මේක ගැන කතා කරන්නේ නැති කියලා ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් අපිටත් කතා කරන්න පුළුවන් අයිතියක් තියෙනවානේ. අර පෙළපාලියනමයි නටාගෙන දඟලනමයි. අන්දන්න අය ඉතින් මම කැමති නෑ මම ඉතින් කතා කරලා ඉතින් මේකට දාන අඩුම ගන්න එක්කෙනෙක් හරි හැදෙන්නේ. අනික ඉන්න අනුපාතෙත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 1:3 අනුපාතෙනේ ඉන්නේ. ඔය ඉන්න එකේ අනුපාතේ කතා අඩු වුණාට පස්සේ අන්තිමට ඉතින් අපිට තමයි අපිව බඳ ගන්න වෙන්නේ. ගහක වගේ. දන්නේ ඉතින් මේකට ට්‍රිගර් වෙලා ඉන්න මිනිස්සුත් ඉතින් ඔය වගේමයි තමයි ඉතින්. කවුරුත් කතා කරන්නේ නැති නිසා මම කතා කරේ අයියානේ. මම මගුලක්ද මන් දන්නේ නැහැ. බලන එක එක. ඊයා